අද මේ වීඩියෝෙන් කියන්න යන්නේ දරුවන්ටත් දෙමව්පියන්ටත් හිත කම්පා කරන සත්‍ය කතාවක්. එහෙනම් රැඳෙන්න channel එක subscribe කරලා අපි යමු වීඩියෝ එකට. සමහර වෙලාවට අපි දෙමව්පියන්ගෙන් ඉල්ලන්නේ පොඩි දෙයක් වෙන්න පුළුවන්. දෙමව්පියන් වශයෙන් දරුවන්ට අප ලබා දෙන්න පොඩි දෙයක් වෙන්න පුළුවන්. නමුත් ඒ ඉල්ලීම මුළු පවුලක්ම විනාශ කරන කතා පුවතක් තමයි මේ. උසස් පෙළට ඉගෙන ගන්න දරුවෙක් ඔහුගේ ලොකුම ආසාවක් තිබුණ බයික් එකක්. ඔහු තාත්තගෙන් දිගටම කියනවා මට බයික් එකක් අරන් දෙන්න තාත්තේ. විතක ඔහු තාත්තත් එක්ක රණ්ඩු කරනවා. තාත්තේ මට බයික් එකක් ගන්න ඕන. නමුත් තාත්තා ආර්ථික අමාරුවෙන් ජීවිතය ගෙනියන කෙනෙක්. ඔහු වැඩ කරන්නේ කාසි ගණන් කරමින් ජීවිතය ගෙනියන සාමාන්‍ය කාර්යාලයක. ඒ නිසා ඔහු කියනවා පුතේ ටික කාලයක් ඉන්න. නමුත් දරුවා මාස 2-3ක් තාත්තට කතා කරන්නේ නැහැ. ඔබ දන්නවද? තාත්තට ඒ ඊටාම ලොකු දුකක්. දරුවගේ ආදරේ නැතිව ඔහුගේ හිත දවසින් දවස බිඳෙනවා. අවසානයේ ඔහු හිතනවා මගේ පුතා සතුටින් ඉන්නවනම් මට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. ඒ නිසා බයික් එකක් අරගෙන දෙන්න තීරණය කරනවා. පුතා හිතා සතුටින්. හැබැයි තාත්තා මොනතරම් දුකින් ඉන්නවද කියලා ඔහුට අවබෝධ වුණේ නැහැ. තාත්තා ඉදිරිය දැක්කා. ඔහුගේ හොඳම යාළුවත් එක්ක දවසක් ගමනක් යනවා. නමුත් එක මොහොතක දරුණු රියනතුරක් වෙනවා. එක මොහොතකින් ජීවිතේ වෙනස් වෙනවා. පුතා ජීවිතාශ්‍රිත තත්ත්වයටපත් වෙනවා. පුතා මිය ගිහින් ඉන්න කියලා තාමත් තාත්තා දන්නේ නැහැ. තාත්තා දරුවා අල්ලගෙන පිස්සුවෙන් වගේ අඬනවා. පුතේ මට කතා කරපන්. ඒ කඳුළු මුළු ලෝකෙටම වඩා බරයි. ඒක ඉල්ලීමක් නිසා මුළු පවුලම විනාශ වෙලා ගියා. දරුවන්ට අද අසන දේවල්, දකින්න දේවල්, සමාජ මාධ්‍ය බලපෑම් ඒවා නිසා අධික ආශාවක් නැති වෙනවා. නමුත් සත්‍ය මෙන්න. ජීවිතේ බයික් එකක්, ෆෝන් එකක්, හෝ සුඛෝපභෝගී දේවල් වලට වඩා වටින දෙයක් කියලා මතක තබා ගන්න. දරුවනි, ඔබේ දෙමව්පියන් ඔබ වෙනුවෙන් ජීවිතේම කැප කරනවා. ඔවුන්ට කඳුළු දෙන්න එපා. ඔවුන්ට ගෞරවය දෙන්න, ආදරය දෙන්න. එවිට ඔබේ ජීවිතයත් ඔවුන්ගේ ජීවිතයත් ලස්සන වෙනවමයි. බයික් එකක් නිසා පුතේගේ ජීවිතය වගේම අද සමාජයේ තරුණ ජීවිත මොන්න තරම් විනාශයට පත් වෙනවද? මේ පිළිබඳව ඔබේ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. අපි හිතන සමාජයක් නෙමෙයි අද නිර්මාණය වෙලා තියෙන්නේ. අද සමාජය වෙනස් වෙලා තියෙනවා. දරුවනි දැන්වත් ඒ අවබෝධ කරගන්න. දරුවන්ට අවශ්‍ය දේවල් දවසින් දවස වැඩි වෙනවා. බයික් එකක් වෙන්න පුළුවන්, මොබයිල් එකක් වෙන්න පුළුවන්. ලස්සන ජීවිතයක් ඔබට. නමුත් මේ දේවල් පසුපස දුවනකොට අපි බොහෝ වෙලාවට අමතක කරන දෙයක් තියෙනවා. ඒ තමයි දෙමාපියන්ගේ ආදරය. දෙමාපියන් ඔබට ජීවිතය දෙනවා. ඔබ වෙනුවෙන් ඔවුන්ගේ සිහිනත් කැප කරනවා. ඔබ hina වෙනකොට ඔවුන්ගේ ලෝකයම ලස්සන වෙනවා. ඔබ අඬනකොට ඔවුන්ගේ හදවත බිඳෙනවා. දරුවනි, ඔබ ඉල්ලන දේ ඔබට ලැබෙන්න පුළුවන්. නමුත් ඔබගේ ජීවිතය නැති වුණොත් ඒ දෙමාපියන්ට ලෝකයම අඳුරු වෙනවා. ජීවිතය කියන්නේ බයික් එකක් නෙවෙයි කියලා මතක තබා ගන්න. සමාජයේ ප්‍රදර්ශනයක් නෙවෙයි කියලා මතක තබා ගන්න. ජීවිතය කියන්නේ ආදරය, ගෞරවය, වගකීම. දරුවනේ, ඔබේ දෙමාපියන් ඔබ වෙනුවෙන් ජීවිතේම කැප කරා වගේම ඔවුන්ගේ කඳුළු ඔබේ ජීවිතේ ලොකුම පරාජය වෙන්න දෙන්න එපා. ඔවුන්ට ආදරය දෙන්න, ගෞරවය දෙන්න. එවිට ඔබේ ජීවිතයත් ඔවුන්ගේ ජීවිතයත් සතුටින් පිරෙවි. දවසක් පාසල් යන දරුවෙක්ට ඔහුගේ අම්මා හැමදාම කියනවා පුතේ හොඳ මිතුරන් තෝරගන්න. වැරදි මිතුරන්ට ගැලපෙන්න යන්න එපා. නමුත් ඒ පුතා අම්මගේ කතා ගණන් ගත්තේ නැහැ. ඔහු හිතුවේ අම්මට මොනවද තේරෙන්නේ යන්නේ. මගේ යාළුවෝ තමයි මට වැදගත්. කාලය ගියා. ඔහුගේ යාළුවෝ සිගරට්, මත්ද්‍රව්‍ය, රැට ගෙදරත් නොවන තරමට ඒ වගේ වැරදි දේවල් වලට ඇබ්බැහි වුණා. අවසානයේ ඔහුත් ඒ පාරටම වැටුණා. දවසක් පොලිසියෙන් අල්ලනවා. ඒ වෙලාවේ පොලිසියට වඩා ඔහුගේ හදවත බිඳෙන්නේ අම්මගේ කඳුළු දැකලා. අම්මා කියනවා මම කිව්වේ ඔබව බේරගන්නයි. ඒ මොහොතේ පුතාට තේරුණා දෙමාපියන්ගේ අවවාදය ආදරයෙන් පිරුණු ආරක්ෂාවක් කියලා. අද සමාජය තුල තරුණයන් අතර පිරිහීම වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා. මම ඒක ඔබට කියා දෙන්නම්. ඒ ඔබේ දරුවන් දැනුවත් කරන්න. දෙමාපියන් වශයෙන් ඔබත් දැනුවත් වෙන්න. අද දරුවන් ජීවිතය ඉගෙන ගන්න YouTube, TikTok, Facebook වලින්. රැකියා ජීවන බර නිසා දරුවන් සමග කතා කරන කාලය අඩු වෙනවා. යහපත් මිතුරන්ට වඩා වැරදි මිතුරන් ඉක්මනින් බලපෑම් කරනවා. අද බොහෝ තැන්වල ලකුණු ගැන ඉගැන්වෙනවා. නමුත් චරිතය ගැන ඉගැන්වීම අඩුයි කියලා මතක තබා ගන්න. සමහර දරුවන්ට දෙමාපියන්ගේ ආදරය අඩු වෙන්න පුළුවන්. නමුත් ඔබේ ජීවිතය ඔබටම වෙනස් කරන්න පුළුවන්. හොඳ ගුරුවරුන් ඉන්නවා. හොඳ මිතුරන් තෝරගන්න පුළුවන්. හොඳ පොත් කියවන්න පුළුවන්. හොඳ දේවල් අසන්න. හොඳ දේවල් දකින්න. ඒ තුලින් ඔබේ ජීවිතය ජය ගන්න. අවසාන වශයෙන් දරුවන්ට කියන්න තියෙන පණිවිඩය තමයි දෙමාපියන්ගේ කතා අවවාදයක් නොවේ.
ඒවා ඔබේ ජීවිතය රැකගන්න ආදරයෙන් දෙන ආරක්ෂාවක් කියලා මතක තබා ගන්න. වීඩියෝ එක වැදගත් වුණා නම් channel එක subscribe කරලා අපත් එක්ක එකතු වෙන්න සියලු දෙනාටම සුබදායි සතියන්තයක් වේවා.